මෙහෙමයි අවුරුදු දෙකක් යනකම් සැලරි එක සාමාන්‍ය 20000ක් වගේ. හැබැයි ඊට පස්සේ ලක්ෂයක වගේ සැලරි එකට යන්න පුළුවන්. හරිද? එහෙනම් සර් මම අවුරුදු දෙකකින් එන්න 20000 තියන් ඉඳගනින් ඔබ. තරහ වෙන්න එපා මහත්තයෝ. ආයේ බන වලට කතා කරන්න එපා. අනේ ඇයි හාමුදුරුවනේ? පුතා වීල් එකේ ගහන් ඉන්නේ. අම්මා දීපු පණ තාත්තා දීපු නම අදාළ නැහැ. කාගේවත් බන කියලා. මොකද්ද මිනිස්සුયો මේකේ තේරුම? නැමදාම වැඩේ ඉරලා බීගත්තු ගමන් ඉස්සර කොහොමද කිව්වේ? පඩි දවසට විතරයි බොන්න කිව්වා. උදින්යෝදී දැන් දවස් පඬිනේ. සර් පොඩි හදිසියකට මට හෙට නිවාඩු ගන්න ඕන උසාවිය යන්න. හෙට තමුසෙට පිස්සුද? මෙහෙ වැඩ ගොඩ ගැහිලා. ඇයි උසාවිය යන්නේ තමුසේ නඩුව අහන්නද? අපෝ නෑ සර්. කලින් නිවාඩු නැහැ කියපු බොසාගේ දත් ටිකක් ඇඩුව එකේ නඩුව. අනේ හිමිට වැඩ කරන් එන්න මල්ලි. මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ ඒකට හුරු වෙනවා. අඩෝ බං. මේ කෙල්ලගේ බර්ත්ඩේ එක මොනවද දෙන්නද කියලා අයිඩියා ගන්න නැහැ. කෙල්ල මොන වගේද? ලස්සනයි බං. සුදුයි. කොණ්ඩේ එහෙම දිගයි. එහෙනම් මගේ නම්බර් එක තියන්. අනේ බුදු මහත්තයෝ මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. මට බඩින් ගිත්තක් ගන්න කීයක් හරි දෙන්න. ඉතින් මිනිස්සු උදේ කොළබදි කකුල කැඩිලා ඉඳපු එකාගේ කොහොමද පානදුරට එද්දි ඇස් පොට්ට උනේ? සීයේ මේ පොත්වල තියන්නේ බොරුනේ. මොකද්ද කොල්ලෝ? මේක අපිට දෙයියෝ එක කතා කරන්න බෑ කියලා තිබ්බට අක්කා රැයට කාමරේ ඉඳන් මුමුණන්නේ අනේ හිමින් දෙයියෝ හිමින් කියලා. මහත්මයා මේ වගේ තත්වයක් එක්ක රාජකාරියට වාර්තා කිරීමට සිදුවීම ගැන මොකද හිතෙන්නේ? මම නොගිහින් කොහොමයි? මම ඔකපතන විද්‍යාලයේ ගණන් සර්. මල්ලි ග්ලාස් එකක් දාපන් බං. මොකෝ සර් මේ අද පට්ටම හැපි එකේ. සර් අර ඩිවෝස් කේස් එකෙන් දින්නවත්ද? නඩුකාරතුමා කිව්වා බං පඩියෙන් භාගයක් නඩත්තු වේදන් විදියට ගෙවන්න කියලා. ඉතින් සර් එහෙනම් කොහොම සතුටින් ඉන්නේ? ඉතින් යකෝ දැන් භාගයක් හරි තියෙනවා. කලින් මුළු පඩියම ගත්තේ ගෑණිනේ. උඹලා දෙන්න මේ ටිකේ කට්ටි පැන්නනේ. ඉස්කෝලේ යන්නේ නැතුව. අන්න ලොකු සර් එනවා මේ පැත්තට. එහෙනම් ලොකු සර්ට නූල් බදින්න වෙයි. මම කිව්වේ සීයා මැරුණා කියලා. අපේ ගුණදාස මාමේ මොකෝ මේ බෑන්ඩේජ් බැඳන් ඕන ගැහුවද? උඹ මේ මගුලක් කතා කරනවා. අර ජඩ නිමලයා කිව්වේ අර හුරතලේට ඔය බුරන්නේ කියලානේ. අංකල් අපිට කොත්තුවක් දාන්න. ලාර්ජ් එකද ස්මෝල් එකද ඕන සර්? අපිට අංකල් දෙන්න ස්මෝල් එකක් කලේ. ප්ලේට් 8කට දාලා. උඹලා බං ජොබ් කරන්නේ ඕනද හිඟන්නවද? කොහෙද කොල්ල වැස්සෙම යන්නේ නැන්දම්ම දා. මම විනෝද ගමනක් යනවා. යකෝ විනෝද ගමන් නැන්දම් එක්ක. ඒ කියන්නේ ගිය දවස් ටික නැන්දම්ම ඉදී අපේ ගෙදරනේ. මම මේ යාව මහ ගෙදර ඇරලා වනවා. කෙල්ලේ ඔය කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එකා ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයේ රෑ මම දුන්නම නම් බිව්වා. ආමුදුරනේ අපි මැරෙද්දි අපේ පණ යන්නේ ජනේලෙන්ද? ජනේලෙන් කවුද කොල්ලෝ ඔය බොරුව කිව්වේ? එහෙන් ඔය සමහර දාට රෑට අක්කා කියන්නේ ජනේලෙන් පැනලා පරිස්සමෙන් යන්න පණ කියලා. උන්නේ කොහෙද යන්නේ මේ රැවෙලා? මම සර් මේ යනවා බීමෙන් හැදෙන ලෙඩ පෞල් ප්‍රශ්න ගැන දේශනයකට. මේ රැ කවුද බං ඔය දේශන කරන්නේ? අපේ ගෑණි සර්. නෝනේ අපේ හරිම මහන්සි. ඔය කහට එකක්වත් වක් කරන් ආවනම් තාත්තේ. නොදකින්න යකෝ මට වහ ටිකක් දියා. පුතා මෙහෙම හරි. කවද බං මේ උඹ මගේ බබා කියලා දාන් ඉන්නේ? ඒ මගේ බබා නෙවෙයි මාක් බාබා. අම්මේ මුස්ලිම් යාළුවෙක්. කොහොමද ඔන මල්ලි? අයියේ කොණ්ඩේ අඩු කරලා රැවුල ෆුල් ෂේප් කරන්න. එහෙනම් කලිසමත් ගලවන්න මල්ලි. ඒ මොකටද? ඔය මූණේ මොන ෂේප්ද බං? අපේ මහත්තයෝ මම මේ මහත්තයා දැන් එයිද කියලා බලන් ඉදී සෑහෙන වෙලාවක් තිස්සේ. ඒ මොකෝ සීයේ? ඉතින් ඉච්චර කලබලයට මාව හෙව්වේ. සර්ගේ ජීවිතේ සතුටුම දවසනේ අද මේ මල් ටික දෙන්න. සතුටුම දවස අද. හෙටනේ මගේ වෙඩින් එක. ඒක තමයි බං අද කිව්වේ ආයේ මොන ෆන්ද. කෙල්ල ලස්සනට එන්නවනේ මහත්තයා. ඔය ළමයා ඉස්සර මගේ උකුල උඩ මාත් එක්ක හුරතලුණ කෙල්ලනේ. මේ මහත්තයා මනමාලිගේ දුරින් වෙන්නේ නැහැ දෙයක්වත්ද? මම මේ ළමයා කලින් වැඩ කරපු තැන බොස්. තමුසේ කොහෙද මේ හවස් වෙන්කට රින්ගන්නේ? දන්නවනේ නෝන ටිකක් මේ. ආව් අඩියක් ගහන්න තමුසේට මේ ළමයි ඉන්නවා කියලා ගානක් තියෙන එකක්ද? ඔහෙට පිස්සුද මේක තාම පොඩිනේ. දැන් වෙලාව කීයද බලනවා. පහට වැඩ එරෙන මිනිහා මේ ගෙදර එන වෙලාව තමුසේ කරටි කැඩෙන්න අදත් ගහලානේ. ඔහෙට අමු කැවිලාද මම මේ බොක්ක යාළුවෙක් හිටියේ. බොන එක නවත්තලා ගොඩක් කල්නේ. ඔහෙමනම් තමුසෙට සිහිය ඇතිනේ. කියනවා බලන්න යාළුවගේ නම. නමක් ගමක් දන්නේ නැහැ හැබැයි මිනිස්සෙක්. මේ උන්නේ කෝ තමුසලගේ පාන් හදන මිනිහා. මොකද්ද ප්‍රශ්නේ සර්? ප්‍රශ්නේ තමයි තමුසෙට මතකද පෙරේද මම පාන් ගෙඩියක් අරන් ගියා. ඒක ඇතුලේ බීඩියක් තිබ්බ. ඒක තමයි මම බැලුවේ ෂෝට් එක කොහෙන්ද ආවේ කියලා. තව රුපියල් 6ක් දෙන්න සර්. බුදු අම්මෝ. සර් මාව වෙන කොහේ හරි කමක් මේ ගෑණිගෙන් දුරට ගෙනියන්න. මේ අපරාධය කීයට වගේ දුවන්නේ මැඩම්? ඔය රෑ 11ට වගේ සර්. මේ විල්ල අපිටත් කාලයක් ඉඳන් ගොමනා කරපු අපරාධකාරයෙක් මෙහිම එකපාරටම ආපු මිනිහෙක්ට බය නැතුව තනියම පහර දෙන්න පුළුවන් උනේ කොහොමද හැබැයි? ඉතින් සර් කළුවරේ මම හිතුවේ මේ ඇවිල්ලා තියෙන බීලාව අපේ මිනිහා කියලා. මොකද්ද බං? උඹේ ඔය ලදරම හැමදාම කැඩිලානේ. අම්මේ සචිනිය අක්කා වැඩ කරන්නේ පීට්සා හට් එකේද? පිස්සුද කොල්ලෝ? ඒ ළමයා ටීචින් නේ කරන්නේ. එහෙනම් මේ එයාගේ ෆෝන් එකට පීට්සා හට් එකෙන් මැසේජ් එකක් ආවේ. හෙට ඔෆිස් එනවා නේද මැනිකා කියලා. ආච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ.